වැස්ස මේ දවස් ටිකේම සැරින් සැරේ අපේ ගම් දිහාට නම් ඇවිල්ලා යන්න ආවා. ඒ හින්දාම ඉතින් අපේ දෛනික වැඩ පොඩක් විතර එහා මෙහා වෙලයි තිබේ. වෙලාවකට කරදරයක් වගේ හිතුණත් දළුලා වැඩින මේ පරිසරය දැක්කම නම් හිතට හරි සනීපයක් තමයි තියෙන්නේ. ඊට පහළ තියෙන මහ කුඹුරයායත් මේ දවස්වල නිලට නිලයේ හැරෙන ගමන් තමයි තියෙන්නේ. අයියයි මායි මේ අපේ පුංචි පොකුණට ඕන ගල් කැට ටිකක් හොයාගෙන යන්න තමයි කුඹුරයාය පැත්තේ ඇවිල්ලා යන්න ආවේ. මේ දවස්වල නම් තේති කියලා කියන්නත් බෑ, මොකද ඒ තරමට හයියෙන් වැස්ස ආවනේ. ගෙට පහළ මහ කුඹුරයායයි ඊළඟ තියෙන පුංචි ඇලවේලි ඒ ඔක්කොගම එකතුවත් එක්ක චුටි දියැලකුත් අපේ ගේ ගාව පහලින් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක එකතු වුණාම අපේ ගමත් හරි ලස්සනට තියෙනවා. මේ ඔක්කොමත් එක්ක ඉතින් ගමේ වතුර පීල්ලෙන් එක දවසක් හරි නාලා එන්නත් යන්න ඕනි. මහ කුඹුරයාය ළඟම තමයි අපේ පහළ නැන්දලා ගෙදර තියෙන්නේ. එහෙත් හරි ලස්සන පුංචි ගාර්ඩන් එකක් තියෙනවා. මිනි ගාර්ඩන් කන්සෙප්ට් එකට එහෙ තියෙන පුංචි දේවල් ඔක්කොම යාලා හරි ලස්සනට arrange කරලා තියෙනවා. එහෙත් චූටි ගිරව් පැට්ටු, එතකොට මුව පැට්ටු, හංසයෝ මේ ඔක්කොම මේ ගාර්ඩන් එකෙත් යාලා තියලා තියෙනවා. මේ බලන්නකෝ මේ ගාර්ඩන් එකෙත් ලස්සන. මං ඉතින් කුඹුරයායට ගිහිල්ලා එන ගම එහෙ චුට්ටක් ගිහිල්ලා මේ ගෙදර යන්න හදන්නේ. පොඩ්ඩක් අඩු වෙච්ච හින්දා ගෙත පහළ වතත් චුට්ටක් සුද්ධ කරන්න ඕනේ කියලා අපේ තාත්තා පාමුදරණ අයියා කරගෙන ඉවිලා තිබ්බා. අනේ ඉතින් එයයි තාත්තයි එකතු වෙලා පහළ වතත් චුට්ටක් සුද්ධ කරන ගමන් තමයි තියෙන්නේ. මේ ඔක්කොමත් එක්ක ඉතින් අපේ පොකුණේ වැඩ ටික ඉවර කරගන්න තියෙනවනේ. එන්නක යන්න අපි කොහොමද මේ වැඩේ කරේ බලන්න. අනිත් ඉතින් අපේ මේ පොකුණ හදනකන් අපි චූටි බාස්කට් වල තමයි අර ෆ්ලවර් බාස්කට් තියෙන්නේ. ඒ වගේ තමයි මේ නෙළුම් පැල හදලා තිබ්බේ. ඉතින් ඒ වගේ චූටි මාළු පැට්ටු දාලා හිටියා. ඒක නිසා එයාලා පරිස්සමට අපේ පොකුණට ගිහින් දාන්න තමයි අපේ තාත්තා මේ හදන්නේ. ඒ ඔක්කොමත් එක්ක හිමීට මඩ පුරවලා අපි ඔන්න ඉතින් දැන් වතුර පුරවනවා මේ අපේ පොකුණට. ඔයාලා ඉතින් පොකුණක් හදනවා නම් චූටි බාස්කට් වලම මේ නෙළුම් පැල තියනවා නම් හොඳයි. එතකොට පිරිසුදු කරන්න ලේසි එහෙමනේ. ඒ වුණත් ඉතින් අපේ ගෙදර නම් එහෙම තිබ්බේ නෑ. අපි මේකට චූටි මාළු පැටු ටිකක් අපි දාන්න තමයි ඉන්නේ. මොකද නැත්තම් මදුරු එහෙම්බෝ වෙන්න පුළුවන් නේ. දෙසැම්බරේ කියන්නේ ඉතින් මහ වැසියන කාලෙනේ. අනේ ඉතින් ඊට කලින් අපේ තාත්තන් ලෑස්ති වෙලා ඉන්නේ. ගෙදරට ඕන දර කොට ටික එහෙම ගෙනල්ලා කපලා ගෙනල්ලා දාලා තියෙන්නේ. අනේ ඉතින් ඒ කොට වලින් මගේ ගාර්ඩන් එකත් චුට්ටක් ලස්සන කරගන්න පුළුවන් කියලා මට හිතුණා. පොකුණ ගාවට අර කලින් දවසක මං ගෙනාවු තාර පැට්ටු ටික ඔයාලට මතකයිනේ. අනේ ඉතින් යාලා ටික ගෙනත් තියන්න තැනක් එතනින් හදා ගන්න පුළුවන් කියලා හිතුණා. අයියයි මායි ගෙනාවු ගල් කැට ටිකත් ඔන්න එළියට අරගෙන මේ ඔක්කොම තියලා මගේ පොකුණ ගාව තව චුට්ටක් ලස්සන කරගන්න තමයි දැන් ඔන්න හදන්නේ. පොකුණ ගාවට යන්න චූටි අඩිපාරක් වගේ එකක් හදා ගන්න ඕනේ කියලා හිතුණා. ඒ හින්දා අරගෙන ආපු ගල් ටික හරි ලස්සනට පෙළියට අනහුරගත්තා. ඊට පස්සේ මැද්දට තව බොරළු ටිකක් එහෙම දාලා ලස්සන කරගන්න තමයි මං හිතා ඉන්නේ. පුංචි සිතුවිලි, එතකොට පුංචි වෙනස් කිරීම ජීවිතේට හරි අපූර්ව දේවල් අලුතෙන් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ජීවිතේ පුංචි වෙනස්කම් කරන්න කවදාවත් අපි බය වෙන්න ඕනේ නැහැ කියලා මටත් හිතෙනවා. අලුත් අත්දැකීම් ලබන්න නම් අලුත් දේවල් වලට අපි උත්සාහ කරන්න බලන්න ඕනේ. ඒක අපේ ගෙදර වෙන්න පුළුවන්, අපි අධ්‍යාපනය ලබන තැන වෙන්න පුළුවන්, ඕනම තැනක වෙන්න පුළුවන්. අපිට වෙනස් වෙන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව මග අරගන්න නැතුව ඒක try කරලා බලන්න ඕනි කියලායි මට හිතෙන්නේ.
එදා පොකුණ හදනකොට හලාගත්ත වැලි ටිකෙන් ඉතිරි වෙච්ච බොරළු වැලි ටිකක් තිබ්බා. ඒ ටිකත් බිම අතුරගෙන ඊට පස්සේ අපේ තාත්තා එකතු කරලා තිබ්බ චූටි රවුම් ගල් ටිකකුත් තිබ්බා. ඒ ටිකත් ලස්සනට රටාවට පොකුණ වටේම තියාගෙන තව චුට්ටක් හැඩ කරලා බලන්නකෝ මගේ පොකුණ දැන් ලස්සනයිද කියලා. පුංචි සරල දේවල් ගොඩක එකතුවකින් ගේ ඉස්සරහම ඇවිල්ලා තියෙන මේ දර්ශනය දැක්කම හරියට හිත නිවන භාවනාවක් වගේ. කරදර කරන්න හිතෙන්නෙම නෑ ඔයාට. ඒ හින්දා අදට මං ගිහිල්ලා එන්නම්. මේ දසුන මතකේ තියාගෙන ඊළඟ දවසේ මං එනකම් බලන් ඉන්න.